හර්ෂි අද ඔයාලගේ දවස නේද ඉන්ටර්නැෂනල් විමන්ස් ඩේ එකනේ. ඔව් අද අපේ දවස ජාත්‍යන්තර කාන්තා දිනය. හැබැයි අපි මේ ගැන කතා කරොත් මේක මේ ලේසියෙන් ළඟා කරගත්ත දෙයක් නෙමෙයි නේද? දැන් අපි අතීතයට ගියොත් එහෙම මම දන්න විදිහට 1908 දී ඇමරිකාවේ වෙන යම් සිද්ධියක් තමයි මේකට මූලික වෙන්නේ. දැන් ඒක ගත්තොත් ඉලන් 1908 දී ඇමරිකාවේ කම්හල් වල වැඩ කරපු කාන්තාවෝ ඉන්නවනේ. අපේ කාන්තාවෝ එතනදී ඒගොල්ලෝ ඉල්ලීම් වගේක් ඉල්ලනවා වැඩිපුර ඒගොල්ලන්ට ගෙවෙන දීමනාව වැඩි කරන්න කියලා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ වැඩ කරන කාලය අඩු කරන්න කියලා සහ ඒගොල්ලන්ට ඡන්දයිතිය ලබා දෙන්න කියලා. ඒක තමයි මේකේ මුල්ම පටන් ගැනීම. කාන්තා දිනය අද ජාත්‍යන්තර කාන්තා දිනයක් විදිහට නම් වෙන්න මූලිකම ආරම්භය පටන් ගත්තේ එතනින්. ඕකේ. එතකොට මේකේ මේ අර ක්ලාරා සිට්කින්ගේ මොකද්ද රෝල් එක මේකේ? ක්ලාරා සෙට්කින් කියන්නේ කෝපන්හේගන් වල හිටපු සමාජ ක්‍රියාකාරිනියක්. එතකොට එයා යෝජනා කරනවා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කාන්තාව වෙනුවෙන් ඩෙඩිකේටඩ් දවසක් දෙන්න ඕනි කියලා. ඒ කියන්නේ දවසක් වෙන් කරන්න ඕනි කියලා. එතකොට මේ යෝජනාවත් එක්කම ගොඩක් රටවල් ඒක සෙලිබ්‍රේට් කරන්න ගත්තා. එතකොට හර්ෂි මේ 1917 දී රුසියාවෙත් මොනවා හරි සිද්ධියක් වෙනව නේද මේ කාලේ ඔය රෂියන් රෙවොලූෂන් එකත් එක්ක? ඔව්. එතකොට ඒ රුසියාවේ හිටපු කාන්තාවෝ ඔය පළවෙනි ලෝක යුද්ධ අතරතුරේදී ඒගොල්ලොන් උද්ඝෝෂණයක් කරනවා. ඒකේ ටීම් එක තමයි යන්නේ බ්‍රෙඩ් ඇන්ඩ් පීස් කියලා. එතකොට ඒක තමයි අර ටර්නින් පොයින්ට් එකක් විදියට මේ ජාත්‍යන්තර කාන්තා දිනය කියන එක මාර්තු 8 කියන දවස දක්වා අර රිකග්නිෂන් එකක් හැදෙන්න හේතුව වුණේ ඒගොල්ලොන් ඒ කරපු උද්ඝෝෂණය තමයි. ඔව්. එතකොට 1975 දී මොකද්ද වෙන සිද්ධිය? එතකොට 1975 දී වෙන්නේ ඇත්තටම යුනයිටඩ් නේෂන් එක විසින් මාර්තු 8 කියන දවස ජාත්‍යන්තර කාන්තා දිනය විදිහට නම් කරනවා. ඒ කියන්නේ අර ඉල්ලීම් කිහිපයක ප්‍රතිඵල විදිහට තමයි මාර්තු 8 කියන දවස ජාත්‍යන්තර කාන්තා දිනය විදිහට යුනයිටඩ් නේෂන් එකෙන් ප්‍රකාශයටපත් කරන්නේ. ඒ කියන්නේ අපිට පැහැදිලි මේක ලේසියෙන් ළඟා කරගත්ත දෙයක් නෙමෙයි. ඉතින් සෙලිබ්‍රේට් කරන්න අවශ්‍ය කාරණයක් කියන එක නේද? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ඒක උද්ඝෝෂණ කරලා අරගල කරලා කාන්තාව වෙනුවෙන් කාන්තාව ලබාගත්ත දෙයක් තමයි මේ ජාත්‍යන්තර කාන්තා දිනය. ඒ කියන්නේ ඒක කවුරුත් බන්දේසියක තියලා අපිට මෙහෙම පිළිගන්නපු දෙයක් නෙමෙයි. ඒක හරි හර්ෂි. මොකද අපි ඉතිහාසයේ ඉඳන් මේ වෙනකන් ගත්තොත් ඕනම දෙයකට අරගලයක් කරලා තමයි මිනිස්සු අයිතිවාසිකම් දිනාගත්තේ. අනිවාර්යයෙන්. ඔව්. ඉතින් ඔයාට අවසාන වශයෙන් අපේ මේ නිර්භීත අපේ කාන්තාවන් වෙනුවෙන් මොන හරි යමක් කියන්න තියනවද? ඔව් අනිවාර්යයෙන්. මට අද වගේ කාන්තාවෝ සමරන දවසක කියන්න තියෙන්නේ අපි කාන්තාවෝ කියන්නේ මෘදුයි පිටින් නමුත් ඇතුලින් ගොඩක් ශක්තිමත්. ඉතින් අපි කියන්නේ අපි බලාපොරොත්තු වෙන දෙයට යන්න තරම් ශක්තියක් අපි තුල තියෙනවා. අපිට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒක Taman තුල තමයි තියෙන්නේ. ඒක අපිට යම්කිසි අවස්ථාවකදී තමයි ඒ ශක්තිය අපි තුල තියෙනවා කියලා දැනෙන්නේ. ලෝකයේ ලස්සන කරන අපේ ආදරණීය කාන්තාවන්ට සුබ ජාත්‍යන්තර කාන්තා දිනයක් වේවා කියලා අපි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.